රයිට් මට අහන්න ඕනි ඩයිකි ඇක්සිස් ලගෙන් අපේ ගෙදර ඉන්නවනේ 4 දෙනෙක්. එතකොට අපිට කොයි වගේ ජෝකාසු සිස්ටම් එකක්ද හරියන්නේ? සාමාන්‍යයෙන් 5 දෙනෙක් ඉන්න ගෙදරකට හරියන්නේ මිස් මං කියන දේ අහගන්න. 5 දෙනෙක් ඉන්න ගෙදරකට 1 cubic meter එකක් ඇති. හරිද? දැන් ඕගොල්ලෝ ගෙදර කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක්. හරි. තරහා ගොඩවල්නේ. cubic meter 10ක් වගේ ඕනේ. අපි එච්චරම මේ ජරා කරන රයිට් එතකොට 1 cubic meter ඇති. දැන් මේක මෙෂර්මන්ට් එකක් විදිහට අරගන්න. දැන් අපිටම apartment complex එකක්. ඔන්න prime lands ඒගොල්ලන්ගේ පැලස් එක නම් කරා. පැලස් එක කරේ ජෝකාසෝ සිස්ටම් එකක් දාලා. ඒ කියන්නේ දැන් අපජලය කියන්නේ මොනවද මේ? අපි අපිරිසිදු කරපු වතුර. රෙදි හොදලා, නාලා, টয়ලට් ෆ්ලෂ් කරලා, කිචන් එකේ වැඩ කරලා රෝමියෝ ඒවයින් එන වතුර. හරි. අපවිත්‍ර වෙලා එන්නේ. යා ඕකේ. ඒවයි තියෙන දේවල් මොනවද කියලා මං කියන්නේ නැහැ මේ. අම්මෝ මිස් මේ මෝඩ ගහනේ තා පොඩ්ඩෙන් කියනවා. ඒ වතුර අපි වෙනද කෙලින්ම පරිසරයට අතෑරලා දැම්මා. අපේ ගෙදරින් එළියට පංගර අත්තු කරගත්තට පස්සේ අපිට වැඩක් නැහැ ඒ වතුර කොහි ගියාද කියලා. එහෙමනේ. අනිවාර්යෙන් අපිට අදාළ නැහැ. අපිට අදාළ නැහැ. කොහමද වටපිට වල බොක් ගාලා විසි කරලා දැම්මා නම් එච්චරයි. අල්ලපු වතුර හරි කමන්නේ. ඔව්. කීයක් මිනිස්සු තමන්ගේ ඔය පිට්ස් වලින් එන වතුර බබාලා වගේ දන්නේ මූඩ් එකේ කාණු පද්ධතියට හරවලා තියෙනවද? ඔබ හිතනවද එතනින් ප්‍රශ්න විසඳුණා? ඔය කාණු පද්ධතිය යන ජලය කොහොම හරි ගිහිල්ලා වෝටර් සෝස් එකකට වැටෙනවා. ඊට පස්සේ ඒ වෝටර් සෝස් එකෙන් තමයි උල්පත් ජලයට අරවට මේවට ඔක්කොම වතුර ටික උරා ගන්න. වැඩි කාලයක් යන්නේ මේ යන විදිහට ගියොත්. අපේ වගේ රටවල් මේ වගේ දේවල් ගැන හිතන්නේ බොහෝම ප්‍රමාද වෙලා. කොහොමත් අපි අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහන්න බොහොම දක්ෂ රටක්නේ. වැඩේ උනාට පස්සේනේ විච්ච විදිහට කතා කරන්නේ. ඒ අපේ හැටිමයි. ඒක අපි හැමෝටමත් මං හිතන්නේ අඩු වැඩියට තියෙනවා. පරිසරය ගැන අපිට මෙලෝ දැනුම සංසාරයක් නැහැ. පරිසරයට මොනවා වුණත් අපිට ඇති වැඩකුත් නැහැ. තාමත් අපි ඉන්නේ මොනවා හරි කරලා කාව හරි බිල්ලට දාලා අපේ වැඩේ කරගන්න මූඩ් එකේ ඉන්න පිරිස වැඩි. නමුත් ටිකක් ඉතුරු වෙලා ඉන්නවා පරිසරය ගැන තාමත් හිතන්න වෙලාවක් තියෙන. තමන්ගේ ක්‍රියාකාරකම කරනකොට පරිසරයට වෙන්නේ මොකද්ද කියලා හිතන්න පුළුවන් විවේක බුද්ධියක් තියෙන මිනිස්සු ටිකක් හරි මේ රටේ ඉන්නවනේ. ඒ මිනිස්සුන්ටයි මේ කියන්නේ. දාගන්න ජෝකාසෝ සිස්ටම් එකක්. අපි අපවිත්‍ර කරන ජලය අපි පිරිසුදු කරලා පරිසරයට බාර දෙනවා. ලොකු දෙයක් කරන්න නෑ. ඔබ කතා කරන ඩයිකි ඇක්සිස් ජෝකාසෝ සිස්ටම්. දැන් නම් මාකට් එකේ මන් දැක්ක ඇඩ් දාලා තියෙනවා මේ පණිවිඩෙත් එක්ක හෝල්සේල්. ඒ නිසා ඩයිකි ඇක්සිස් කියන නම මතක තියාගන්න. හරි. ඒගොල්ලෝ කෙලින්ම ජපානෙන් මෙහි ඇවිල්ලා කර්මාන්ත ශාලාව පටන් අරන් කරන අය. ඒගොල්ලන්ගේ මාර ලස්සනම සිස්ටම් එකක් තියෙන. ඒ කියන්නේ මේ ඔය ජීව විද්‍යාත්මක එක ක්‍රමවේද පාවිච්චි කරලා හරිම ෂෝක් එකකට එක් කරනවා. හරිම ස්වභාවිකව සිද්ධ කරන ජපානයේ තියෙන පරණම ටෙක්නොලොජියක් කියලා කියනවනේ මේක. ආයි ජීවිත කාලයකට වෙනස් කරන්න ඕනේ නැති. හරි. ඉපැරණිම ටෙක්නොලොජි එකක්. දැන් ඔක අපේ රජ කාලේ තිබුණා කියන සිස්ටම් තියෙන. ඒ වගේ ජප්ප හොයාගත් එකක්. වව් නියමයි. දැන් අවුරුදු 70ක් තිස්සේ ජෝකාසෝ නීතිය ජපානයේ තියෙනවා. ඒ රටේ ඉන්න කිසිම මිනිහෙක් තමන් අපවිත්‍ර කරන ජලය ඒ අපවිත්‍ර සෙයියාවෙන්ම පරිසරයට අතහැරලා දාන්නේ නැහැ. ඒ මිනිස්සු ඒ වතුර ටික පිරිසිදු කරලා පරිසරයට මුදා හරිනවා කියන එක තමන්ගේ යුතුයකමක් විදිහට දේවත්වයෙන් අදහන වැඩක්. ඉතින් අපි ටික දෙනකොට හරි මේක පටන් ගන්න පුළුවන්. මිනිස්සයා දෙන්න හරි මේකට එකතු වෙයි. පුළුවන් අය පටන් ගමු. අනිවාර්යෙන් කෝල් කරන අපි නම්බර් එක දෙන්නම් 07665 380යි 380.